ලෝකේ ඉන්න දරුණුම සත්වයා කවුද කියලා මම ඔයාලගෙන් ඇහුවොත් ඔයාලා මොකක් කියයිද? සිංහයා? කොටියා? එහෙම නැත්නම් අලියා? නෑ යාළුවනේ. මේ කවුරුත් නෙවෙයි. ගිනස් වාර්තා පොතට අනුව ලෝකයේ බියම නොදන්නා සත්වයා most fearless creature විදියට හඳුන්වන්නේ අඩි 2ක් විතර පොඩි හුරුබුහුටි පෙනුමක් තියෙන මේ පුංචි සතාව. මේ තමයි හනි බැජර්. එහෙම නැත්නම් පැණි වලසා. සිංහයන්ගේ පවා තනිවම අභියෝග කරන විෂගොහර නයි පොළවි ගහලා මරලා කන මේ පුදුම සතා ගැන ඔයාලා නොදන්න දේවල් ගොඩක් අද අපි කතා කරනවා. වීඩියෝ එක ඉවර වෙනකන් අපිත් එක්ක ඉන්න. හනි බැජර් කියන්නේ අප්‍රිකාව, නිරිති දිගාසියාව සහ ඉන්දියාව වගේ රටවල බහුලව දකින්න ලැබෙන සතෙක්. පෙනුමෙන් ඉත්තෑවෙක් වගේ වුණත් මුන් අයිති වෙන්නේ වීසල් පවුලට. ඇඟේ ප්‍රමාණයෙන් අඩි 2ක් හෝ 3ක් විතර වුණත් බර කිලෝ 10ක් 15ක් වුණත් මේ සතාගේ හිතේ තියෙන ධෛර්යය අලියෙකුටවත් නෑ කිව්වොත් මම හරි. මේ සතාට කා එක්ක වුණත් සටන් කරන්න පුරුවන් ප්‍රධානම හේතුව තමයි උගේ හම, ස්කින්. හනි බැජර්ගේ හම ගොඩක් ඝනකමයි වගේම හරිම ලිහිල්, ලූස්. ඒට හරියට සයිස් එකට වඩා ලොකු කබායක් ඇඳගෙන ඉන්නවා වගේ වැඩක්. ඒ නිසා සිංහෙක් හරි කුටියෙක් හරි මුගේ බෙල්ලෙන් ඇල්ලුවොත් මූට පුරුවන් ඒ හම ඇතුලේ ඉඳන්ම ඇඟ කරකවලා අර සතාගේ මූණ හපා ගන්න. ඒ වගේම මුගේ හම කොච්චර ඝනකමද කියනවනම් තියුණු පිහියකින්වත් ලේසියෙන් කපන්න බෑ. වගේම ඊතල සහ හෙල්ල වලින් පහර දුන්නත් ඒවා හම පසාර කරගෙන යන්නේ නැහැ. හනි බැජර්ගේ තියෙන ඊළඟ සුපිරිම බලය තමයි විෂ ඔරොත්තු දීමේ හැකියාව. මේ සතාගේ ප්‍රධානම ආහාරයක් තමයි විෂගොහර සර්පයෝ. කිං කෝබ්‍රා වගේ දරුණු ණයෙක් දෂ්ට කළත් මූට ඒක ප්‍රශ්නයක් නැහැ. ණයා කාලා විෂ ශරීරගත වුණාම මූ මැරුණ වගේ පැයක් විතර සිහි නැතුව ඉඳී. හැබැයි පැයකට පස්සේ නිින්දෙන් නැගිට්ටා වගේ නැගිටලා අර මරපු ණයාව කාලා දාන්න තරම් මූ දරුණයි. ශක්තිය වගේම තමයි මුන්ගේ මොලෙත්. හනි බැජර් කියන්නේ ඊටාම බුද්ධිමත් සතෙක්. සත්ව උද්‍යානවල මුන්ව දාලා තිබුණොත් දොරවල් ඇරගන්න, කාප්පවලට හේතු කරලා ගල් හෝ ලී කොට අට්ටි ගහලා පැනලා යන්න මුන් හරිම දක්ෂයි. ඒ වගේම මුන් දඩයම් කරද්දි මෙවලම් පාවිච්චි කරන්නත් දන්නවා. ඇයි මේ සතාට හනි බැජර් කියන්නේ? මොකද මුන් පැණි කන්න පුදුම පෙරේතයි. අප්‍රිකාවේ ඉන්නවා හනි ගයිඩ් කියලා කුරුල්ලෙක්. මේ කුරුල්ලට මීවද තියෙන තැන් හොයාගන්න පුරුවන් වුණාට කඩා ගන්න බෑ. ඉතින් මේ කුරුල්ලා කෑ ගහලා හනි බැජර්ට සිග්නල් එක දෙනවා. ඊට පස්සේ බැජර් ගිහින් මීවදේ කඩලා කාලා ඉතුරු ටික කුරුල්ලට කන්න දෙනවා. හැබැයි පැණි විතරක් නෙවෙයි පණ තියෙන ඕනම දෙයක් මුගේ කෑමක් වෙනවා. ඉතින් යාළුවනේ සිංහයෙකුට උනත් තනියම ගේම ඉල්ලන විෂණයි පොළවේ ගහන බය කියන වචනය අඳුරන්නේවත් නැති හනි බැජර් ගැන ඔයාලා හිතන්නේ මොකද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් අපූර්ව වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. නැවත හමු වෙමු.